ලොව ජීවත් වෙන හැම කෙනෙකුම සිතන්නේ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයයි. එම සාර්ථකත්වය ගැන සිතන විට හුඟක් වෙලාවට තමන් හිතනවා බොහෝම වෙලාවට ශාස්ත්‍ර නැත්නම් ග්‍රහචාර අනුව තමාගේ ජීවිතයේ යහපත් දේ ගැන බොහෝ වෙලාවට සොයනවා. දේව වචනේ බයිබලයේ කියනවා ගීතාවලිය 37 23 වෙනි පදේ the step of a good man are ordered by the Lord. එය සිංහලෙන් කියනවා මිනිස්සුගේ ගමන් ස්වාමින් වහන්සේ කරන කොටගෙන ස්ථිර වෙයි කියලා. අපිට බලන විට ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඉංග්‍රීසි බයිබලයේ හැටියට යහපත් මිනිස්සුගේ ගමන් උන්වහන්සේ පියවරවල් උන්වහන්සේ ස්ථිර කරනවා කියලා. අපේ ජීවිතේ අපි දන්නවා අපි වෙලාවල් බලලා අපේ ජීවිතේ යහපත අපි හොයනවා. නමුත් දේව වචනේ කියනවා දෙවියන් වහන්සේ තුල යහපත් මිනිස්සෙක් යහපත් කියලා කියන්නේ උන්වහන්සේගේ සුද්ධ වූ පූජාවෙන් තමන්ගේ පවුලට කමාව ලබාගෙන නව ජීවිතයක් ලබාගත් කෙනෙක් තමයි මෙතන මේ යහපත් මිනිස්සයා කියලා කියන්නේ. අපේ ඒ වගේම අපේ ජීවිතයේ පැවතුම් වල එදිනදා ජීවිතේත් අපිට පුළුවන් ඒ දුෂ්ටකම නපුරුකම සියල්ල අතහැරලා දාලා ඊටාම යහපත් භාවය ඒ දේව වචනයට අනුකූලව ජීවත් වෙන්න. එතකොට ඒ විට දේව වචනේ කියන්නේ the step of a good man are ordered by the Lord. ඉතින් උන්වහන්සේ අපේ පියවරවල් නියම කරනවා. අපි හෙට දවසේ ජීවත් වෙන්න අපි ඔක්කොමලාට පියවරක් ගන්න. අපි අවුරුද්දක් ගෙවිලා ගියාම අපි ඒ අවුරුද්දෙන් ඊළඟ අවුරුද්දට යන්නේ පියවරක්. ඉදිරි පියවර අපේ ජීවිතේ ඊළඟ ස්ටේජ් එක. අපි ඔක්කොමලාටම තියෙනවා මේ බලාපොරොත්තුව. අපි කොහොමද ඊළඟ ස්ටේජ් එකට යන්නේ, ඊළඟ පියවරට යන්නේ, ඊළඟට අපේ ජීවිතේට යන සියල්ලම ගැන අපි හිතනවා. උන්වහන්සේ තමයි නියම කරනවා කියන්නේ උන්වහන්සේ තුල ජීවත් වෙන කෙනෙකුට ඒ යහපත් දේ උන්වහන්සේ අත්දකින්න සලස්වනවා. උන්වහන්සේ ඔහුගේ පියවරවල් නියම කරනවා. උන්වහන්සේ ඔහුගේ පියවරවල් ස්ථිර කරනවා. උන්වහන්සේගේ පියවරවල් උන්වහන්සේගේ ආශිර්වාදේ කරනකොටගෙන ඉදිරියට යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔබේ ජීවිතය ඔබ කනස්සල්ලෙන් සමහරලාට සිටින්න පුළුවන්, බොහෝ පොරබැදීමක් තුළ සිටින්න පුළුවන්. ඔබේ ඉදිරි ජීවිතය අනාගතය ගැන ඔබ බොහෝ සටනක සිටින්න පුළුවන්. නමුත් ඒ වචනේ ඔබ දැක්කොත් මෙය ඔබගේ පියවරවල් උන්වහන්සේ කරනකොටගෙන නියම කර ඔබ සාර්ථකත්වයේ ජීවිතයකට උන්වහන්සේගේ ආශිර්වාදේ කරනකොට යා හැකි වෙනවා. ඔබට අද දවසේ යේසුස් වහන්සේ ආශිර්වාද කරනසේක්වා.